ආයිබෝන් ළමයි. ඉතින් අද කතා කරන්න යන්නේ මම කලින් වීඩියෝ දෙකක් කරා ගුණ්‍ය ගම්‍යතාවය සම්බන්ධ ඒ වීඩියෝස් ටික දාලා තියන්නම්. අද ගම්‍යතාවය මේ වීඩියෝ එකෙන් ගම්‍යතාවය ගැන කෙටි හැඳින්වීමක් සහ ඒ සම්බන්ධව විස්තර ටිකක් තමයි කතා කරන්න ඉන්නේ. ඉතින් මේ ගම්‍යතාවයත් භෞතික විද්‍යාව ඒ සම්බන්ධ වෙන එක සංසිද්ධියක්. ඉතින් මේකෙත් ලොකු අදහස් ගොඩක් තියෙනවා. සරලව මේක ඕගොල්ලන් 10 11 අවසර දෙකටම අදාළ වෙන එකක්. ඉතින් ගම්‍යතාවයක් කියලා කියන්නේ යම් වස්තුවක වර්තමාන චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත කියන එක තමයි නිර්වචනයේ විදිහට තියෙන්නේ. ඒ කියන්නේ එයා දැන්ට කොහොම චලිතයක්ද තියෙන්නේ ඒ චලිතය වෙනස් කරගන්න නැත්නම් වෙනස් වෙන්න කරන්න තියෙන බලපෑමට තමයි කියන්නේ ගම්‍යතාවයක් කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සරලව හිතන්න වාහනයක් කරනවා. එතකොට චලිත ස්වභාවයේ විදිහට එයා චලිතය වෙමින් පවතින වස්තුවක්. එයා වාහනය නැවැත්වීමට නැත්නම් යොදන්න ඕන බලය සම්බන්ධයෙන් තියෙන ප්‍රතික්‍රියාවට තමයි ගම්‍යතාවය කියන්නේ. ඉතින් ගම්‍යතාව සමීකරණයක් විදිහට ගත්තොත් ගම්‍යතා සූත්‍රය වෙන්නේ ගම්‍යතාවය සමානයි බලය කියන්නේ එයාගේ ස්කන්ධය මත රඳා පවතින ගුණයක් ස්කන්ධය සහ එයාගේ වේගය මත රඳා පවතින එකක්. එතකොට ගම්‍යතාවය කියන්නේ ස්කන්ධය වැඩි කරනවා එයාගේ ප්‍රවේගය නැත්නම් එයාගේ චලනය වෙන වේගයෙන් වැඩි කරලා ගන්න පුළුවන්. එතකොට මේකේ විශේෂ දේවල් කිහිපයක් තියෙනවා කතා කරන්න. එතකොට ස්කන්ධය එයාගේ කිලෝග්‍රෑම් වලින් ඉන්නේ සහ ප්‍රවේගය නැත්නම් වේගය කියන එක ms වෙන එකෙන් තමයි දෙන්නේ. එතකොට මේ වස්තුවක් චලනය වෙමින් පවතින දෙයක චලනය නවත්තන්න නැත්නම් ඒ චලනය නවත්වීමට වඩා චලනය වෙනස් කරන්න. ඒ කියන්නේ චලනය වෙන දෙයක් නම් සරලව කිව්වොත් ඒක චලන වෙන වේගය වැඩි කරන්න සහ නැත්නම් වේගය අඩු කරන්න නැත්නම් නවත්තලම දාන්න. එහෙම අදහසක්. එතකොට දෙන්න ඕන බලයට තමයි නැත්නම් ඒ ඇති කරන ප්‍රතික්‍රියාවට තමයි කියන්නේ ගම්‍යතාවය. ඒක ස්කන්ධය සහ එයාගේ චලනයේ දැන්ට චලනය වෙමින් පවතින වේගය මත රඳා පවතිනවා. එතකොට වස්තුවක ස්කන්ධය වැඩි වෙන්න සහ එයාගේ වේගය වැඩි වෙන්න ඒක නවත්වන්න නැත්නම් ඒ චලිතය වෙනස් කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ ගම්‍යතාවය කියන සාධකේ යාගේ වැඩි වෙනවා. උදාහරණයක් මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ලොරියක් තියෙනවා. ටොන් කිලෝ ගාණක් පටවගෙන යන ලොරියක් තියෙනවා. එතකොට මේ කිලෝ 1000ක් අරන් යනවා කියලා හිතමු. ඒ කිලෝ 1000න් යන ලොරිය යනවා පැයට කිලෝමීටර් 50ක වේගයෙන්. නැත්නම් ms වෙන 50ක වේගයෙන් යනවා. එතකොට තව තියෙනවා හිතන්න මෝටර් බයික් එකක්. මේ මෝටර් බයික් එකක් හිතන්න. එතකොට එයත් යනවා 50ක වේගයකින් ms වෙන එකයි. මෙයාගේ එතකොට දෙන්නෙක් හරි කෙනෙක් හරි පුද්ගලයෙක් හිතන්න. එතකොට 150ක් වගේ බයික් එකේ බලත් එක අපි හිතමු කිලෝ 200ක් එනවා කියලා. එච්චරත් වෙන්නේ කිලෝ 200ක බරක් ඔන්න යනවා 50 ms එක. එතකොට මේ දෙකෙන් කවුද ඉක්මනින් නවත්ත ගන්න පුළුවන්? නැත්නම් නවත්තන්න අපහසු කවුද කියලා අහුවොත් එකම දේ මොකක්ද? මෙන්න මේ ලොරිය. බර වැඩි නිසා මෙයාව ඒ කියන්නේ ඒ වෙලාවේ බ්‍රේක් කරත් එයාව යම් ප්‍රමාණයක් හරි ඉදිරියට ඇදිලා යනවා. ඉතින් ඒකට හේතුව මෙයා සතුව තියෙන ස්කන්ධය වැඩි. ස්කන්ධය වැඩි කියන්නේ එයාගේ ගම්‍යතාවයත් ඉහළ වෙනවා. එතකොට මෙයාගේ ස්කන්ධය අඩු සහ මෙයාගේ වේගය එකම වීම මේ වේගයේ බලපෑමක් නැහැ. ස්කන්ධය අඩු වීම නිසා මෙයාව කෙටි දුරක් ඇතුළත නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අදහස තමයි ගම්‍යතාවය වෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධය වැඩි වෙන්න ගම්‍යතාවය වැඩි. හැබැයි මේක ස්කන්ධය මතම රඳා පවතින එකක් නෙමෙයි. ස්කන්ධය වෙනස් කරලා අපිට ගම්‍යතාවය වැඩි කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව අදහසක් තියෙනවා. උදාහරණයක් විදිහට තුවක්කුවකින් පිට වෙන උණ්ඩයක් ගත්තොත් මේකේ බුලට් එකක ස්කන්ධය තියෙන අපි හිතමු ග්‍රෑම් 5ක් කියලා. ඒකත් ලොකු ප්‍රමාණයක්. හැබැයි මෙන්න මේ ග්‍රෑම් 5ක බුලට් එකක් නැත්නම් මේ උණ්ඩයක් පවා මොකද වෙන්නේ සාමාන්‍ය මිනිස්සෙට දුනොත් මේ මිනිස්සයාගේ සිරුර හරහා පවා යන්න පුළුවන්. ඒ කියන්නේ සිරුර තුවාල කරන්න පුළුවන්. හැබැයි මේ බුලට් එකක් නැත්නම් මේ උණ්ඩයක් නිකන් අතෙන් විසි කරොත් ඒක ගිහිල්ලා මේ තුවාලයක් ඇති ගන්න නැත්නම් මේ සම සිදුරු කරන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව මේකේ ස්කන්ධය අඩු වුණාට මේ බුලට් එකක් සතුව තියෙනවා ලොකු වේගයක්. මේක සෑහෙන වේගයකින් තමයි තුවක්කුවකින් යන්නේ. එතකොට ස්කන්ධය කියන සාධකය අපි කිලෝග්‍රෑම් වලට මේක ගමු. අදහසක් විදිහට 10 මෙතන 5යි ගාණක් එන්නේ. හැබැයි මෙයාගේ වේගය
තප්පරයට මීටර් හිතමු 400ක 500ක වගේ වේගයක් කියලා. එතකොට මේ වගේ ලොකු වේගයකින් තමයි මෙයා එළියට එන්නේ. එතකොට මේකෙන් හැදෙන ගම්‍යතාවයත් මොකද වෙන්නේ? ලොකු ගම්‍යතාවයක් වෙනවා. ඒ කියන්නේ ස්කන්ධය අඩු වුණත් වේගය වැඩි කරලා ගම්‍යතාවය වැඩි කරන්න පුළුවන්. එතකොට කුඩා විශාල ස්කන්ධය වැඩි වෙන්නත් ගම්‍යතාවය වැඩි වෙනවා. ඒ වගේම යම්කිසි වස්තුවක වේගය වැඩි වෙන්නත් ගම්‍යතාවය වැඩි වෙනවා. ඉතින් මේ අදහස් දෙකම තියෙනවා. එතකොට ගම්‍යතාවය කියන සාධකය ඒ කියන්නේ මේකේ චලිතය දැන්ට පවතින චලිතය වෙනස් කරන්න තියෙන අකමැත්තට තමයි වෙනස් වීමට තියෙන ප්‍රතිරෝධය ඒ වගේ වෙනස් කිරීමට ඇති ප්‍රතික්‍රියාව සම්බන්ධ එකක් තමයි ගම්‍යතාවය කියන්නේ. ඉතින් සමීකරණ නිසා මේ ගැටලු ඔය වගේ ඒවා තියෙන්නේ. එතකොට මේකේ යම් විදිහේ ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක උසස් පෙළ මට්ටමට ගත්තොත් මේ දැන් මෙහෙම ගණන් ඔයගොල්ලෝ දැකලත් ඇති මේ උණ්ඩේ ගිහිල්ලා මොකක් හරි තව ලෝහයක මොකක් හරි වැදිලා ඒකත් එක්කත් ඉස්සරහට ලී කුට්ටියක වැදුණා හිතන්න. එතකොට ලී කුට්ටියක වැදුනට පස්සේ මේ ඉස්සරහට යන වේගය කොච්චරද කියලා අහනවා. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ ගම්‍යතාවය කියන එක මෙයාගෙන් එන ශක්තියත් එක්ක බුලට් එක මොකද වෙන්නේ? මෙන්න මේ ලී කුට්ටිය රැඳෙනවා. එතකොට ඒකේ ගම්‍යතාවය මේකත් එක්ක මේ ශක්තිය තමයි මෙයාගේ ශක්තියට පරිවර්තනය වෙන්නේ. ඉතින් ඔය වගේ ගැටලු කිහිපයක් තියෙනවා. ඉතින් ඒ වගේ උසස් පෙළ මට්ටමේ ඔයගොල්ලන් මේව ඕලෙවල් වලදී නැහැ. ඉතින් සරල අදහස මොකද්ද අන්තිමට කියන්න තියෙන්නේ ගම්‍යතාවය කියන්නේ මොකක් හරි වස්තුවක ස්කන්ධය සහ ප්‍රවේගය නැත්නම් එයාගේ චලිත වේගය මත රඳා පවතින සාධකයක්. වේගය හෝ ස්කන්ධය වැඩි වෙන්න ගම්‍යතාවය නැත්නම් එයා දැනට චලිතය පවතින තියෙන හැකියාව වෙනස් කරන්න තියෙන අකමැත්ත වැඩි වෙනවා. ඒ කියන්නේ මේක චලිතය වෙමින් තියෙන වස්තුවකටත් එහෙමයි දැන්ට නිශ්චලතාවයේ තියෙන එකක් චලනය කරන්න දෙන්න ඕනේ ශක්තියක් ඒ වගේ කතාවක් තියෙන එක ලොකු මේ ලොරියෙම හිතන්නකො ලොරිය පණ ගන්නවන්න නැත්නම් වේගයක් ලබා ගන්න එකපාර බෑ. හැබැයි බයික් එකකට පුළුවන් තප්පර ගාණක් ඇතුළත ඒ වේගය ගන්න. පැයට කිලෝමීටර් 100ක් 50ක් 100ක් වගේ වේගයක් ගන්න පුළුවන්. ඒකට හේතුව මෝටර රථයක් බයික් එකක් වගේ එකක් සැහැල්ලු වෙනවා. බයික් ලොරියේ ස්කන්ධයත් එක්ක එයාට මේ ගම්‍යතාවය ගන්න අමාරුයි. ඒ කියන්නේ චලිතය වෙනස් කරන්න දෙන්න ඕන බලයක් වැඩි. දැන්ට තියෙන චලිතය නවත්තන්නත් දෙන්න ඕන බලය වෙනස් වෙනවා සහ දැන්ට නිශ්චලව තියෙන එක චලනය කරන්නත් වැඩි ගම්‍යතාවයක් දෙන්න වෙනවා. ඉතින් ඔය අදහස් දෙක තමයි තියෙන්නේ. ඉතින් තේරෙන්නේ නැති කියලා හිතනවා ගම්‍යතාවය සම්බන්ධ මේ භෞතික විද්‍යා මූලධර්ම